හායි ළමයි. ඉතින් කොහමද? ඔන්න මම ගොඩ දවසකින් වීඩියෝ එකක් ගෙන්න හදන්නේ. මම දැන් ඉන්නේ නුවරඑළියේ. ඉතින් ඔයාලත් ලෑස්තිද මාත් එක්ක නුවරඑළිය යන්න? චුට්ටක් මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක අහන්නකෝ. සැලලිහිණි වසන්තය ගැන අපිට කියලා ලස්සනම මියුසික් එකක් තමයි මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන්නේ. ඉතින් අප්‍රේල් මාසේ මල් පිපෙන මාසේ නුවරඑළිය යන්න හිතාගෙන ඉන්නවා නම් මෙන්න මේ වීඩියෝ එක ඔයාට. ඒ වගේම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල යන්න හිතාගෙන ඉන්නව නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. එහෙනම් එන්න මාත් එක්ක යන්න. ඉතින් මම කොළඹින් තමයි පිටත් වුණේ. මගේ යාළුවා නුවරින් තමයි නුවරඑළියට ආවේ. මොකද අපිට තිබුණ කාල වේලාවත් එක්ක හොඳම ඔප්ෂන් එක කියලා හිතුණා. ඉතින් අපි ගෙනාපු බෑග්ස් ටික තියන්න ඕන හින්දා අපි බුක් කරපු ලස්සන හෝම් ස්ටේ එකට අපි ගියා. ඇත්තටම මේ හෝම් ස්ටේ එක හරිම හෝමි වයිබ් එකක් තියෙන ප්ලේස් එකක්. හරිම බජට් ප්ලේස් එකක්. ඉතින් මගේ ඩ්‍රීම් එකක් තිබුණා මේ වගේ තැනක පොඩි නිවාඩුවක් ගත කරන්න එන්න ඕනේ කියලා. මොකද මං කිව්වනේ මං කැම්පස් එකේ එක්සෑම් ඉවර වෙලා හරිම අමාරු කාලයක් ගෙවලා එන්න කියලා. ඉතින් යමු අපි නතර වෙලා ඉන්න තැන බලන්න. හොඳම වැඩේ කියලා කියන්නේ අපි මේක කපල් එකක් කියලානේ බුක් කරේ. ඉතින් ගර්ල්ස්ලා දෙන්නෙක් එනවා කියලා අපි කිව්වේ නැහැ. ඉතින් යාළුවා රූම් එක arrange කරලා තිබුණේ මේ විදිහට. මේකේ sounds නම් අපි mute කරා. මොකද ඒ කියන ඒවා ඇත්තටම ප්‍රසිද්ධ මාධ්‍ය දාන්න බැරි නිසා. හරි. ඉතින් ওই විදිහට තමයි අපි අද නතර වෙන තැන තියෙන්නේ. එහෙනම් අපි යන් ග්‍රෙගරි පාක් එක ළඟට. මොකද දැන් වෙලාව ඇති 5 වෙලා. ඉතින් මේ ටයිම් එකේ යන්න හොඳම තැන තමයි ග්‍රෙගරි පාක් එක. ඉතින් අපි දැන් ඇත්තටම ඇවිල්ලා ඉන්නේ. sorry cut. අපි ආවේ ග්‍රෙගරි පාක් එක ළඟට. දැන් 6ක් පහ වෙලා. 6 පහ වෙලා ගොඩක් කියලා. අපි ආවේ 6ට විතර. 5 මාට විතර ආවේ. උනට සීතල නෑ. හරිම ෂෝක් ඉන්නවා. මොකද අද මාර්තු 29. 29. හැබැයි චුට්ටක් සෙනග ඉන්නවා. ඉතින් අලුත් අවුරුද්දට එන්න හිතාගෙන ඉන්නවා නම් එන්න එපා. ඊට වඩා සෙනග ඉඳියද ගොඩක් සෙනග ඉන්නවා. අල පෙත්තක් ඉතින් අපි ආවා ග්‍රෙගරි පාක් එක ළඟ තියෙන සැනකෙළිය තියෙන පරිශ්‍රයට. ඉතින් එතනත් අප්‍රේල් මාසෙට ලොකු සූදානමක් තිබුණා. එන්ට්‍රන්ස් එක රුපියල් 200යි. ඉතින් මම පොඩි කාලේ ගියාට පස්සේ මේ වගේ අත්දැකීමක් අරගෙන නැහැ. ඉතින් මාත් ආවා එතනට. මේ අපේ ඊළඟ දවස. ඉතින් අපි මේ දවසෙත් අපේ පොඩි ප්ලෑන්ස් ටිකක් තියෙනවා. ඉතින් අපි ඊයේ ගියේ ග්‍රෙගරිය ළඟට හවස් වෙලා නිසා අපිට ලස්සන ෆොටෝස් ටිකක් ගන්නත් බැරි වෙච්ච නිසා ඉතින් අපි හිතුවා උදේම එන්න ඕනේ කියලා ග්‍රෙගරි පාක් එක ළඟට. ඉතින් අදත් අපි ආවා ග්‍රෙගරිය ළඟට. ග්‍රෙගරිය ළඟ ටිකට් එක රුපියල් 120ක් වගේ වෙන්නේ වැඩි හිටි. ඉතින් ඊට පස්සේ අපි යන්න හිතාගෙන ඉන්නවා හග්ගල මල්ලත්තට.
ඇත්තටම මාරම ලස්සන අත්දැකීමක්. ඉතින් මට හිතෙනවා ෆොටෝ එකකට වඩා වීඩියෝ එකක් මේ විදිහට මෙමරයිස් කරගන්න එක මාර වටිනවා කියලා. ඉතින් ඒ නිසා තමයි මම චුටි වීඩියෝස් අරගෙන YouTube එහෙම නැත්නම් Facebook අප්ලෝඩ් කරන්නේ. කවදා හරි මේ දේවල් මටම ආසාවෙන් බලන්න. අපි ආවා. ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල එන කෙනෙක් නම් ඔයාට හග්ගල මල්වත්තටයි සීතාම්මන් කෝවිලටයි යන්න පුළුවන්. වැලිමඩ බස් එකක නැග්ගොත්. මොකද ඔය දෙකම ගොඩක් එක ළඟ වගේ තියෙන්නේ. ඉතින් අපි එන ගමන් සීතාම්මන් කෝවිලටත් ගියා. ඉතින් ඒකත් බලාගෙන අපි අද අපේ ගමන ඉවර කරන්නයි හදන්නේ. ඉතින් ආයෙම දවසක මේ වගේ ගමනක් ගියොත් මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ගිහින් එන්නම්. බයි.